කළ ඓතිහාසික දිඹුලාගල ආරාණ්‍ය සේනාසනයේ සිට සජීවීව නැවතත් ඔබ හා සම්බන්ධ වෙනවා රශ්මික ඔබත් සමග. තෙරුවන් සරණයි හසනේ. ඓතිහාසික දිඹුලාගල රාජමහා විහාරස්ථානයේ මේ ආරණ්‍ය සේනාසනයේ සිට අපි සූදානම් වෙන්නේ පොහෝ දින සදහම් හමුව තාරුණ්‍යයේ සිට අවදි කරන්නටයි සූදානම් වෙන්නේ. තුරුණු සිතෙන් හෝරාවක් පුරාවට ඔබට රැඳෙන්නට කියලා ආරාධනා කරනවා. අපිත් සමග තරුණයන්ට නිදහසේ කතා කරන්නට ඉඩ සලස්වන හෝරාවයි දැන් ආරම්භ වෙන්නේ. හසිනී අද දවසේදී අපි සූදානම් වෙනවා කතා බහ කරන්නට. වසරක ආරම්භයේ තමයි අපි ඉන්නේ. ජනවාරි මාසෙ ගෙවිලා දැන් නවම් පොහෝ දවසේ ඉන්නේ අපි. ඒ නිසා මේ 2025 අවුරුද්ද සැලසුම් සහගතව කටයුතු කිරීම තරුණයෝ විදිහට ඉතාම වැදගත්. ඒ නිසා අපි තීරණය කළා මේ හෝරාව පුරාවට කතා කරන්න අපේ අනාගත සැලසුම්. ඒ වගේම අපි කතා කරන්නේ ටාගට් කියලා. නැත්නම් අපේ අරමුණු කොහොමද සාක්ෂාත් කරගන්නේ? මේ ගැන හොඳ විග්‍රහයක් ලබා දෙන්නට අපි පාද නමස්කාර පූර්වක ගෞරවණීයතුවල් දවසේදී වැඩසටහනට වැඩම කර සිටින පූජ්‍ය අපේ ගල්ඇල්ලේ පඤ්ඤාසාගර අපේ ස්වාමින් වහන්සේව පාද නමස්කාර පූර්වකව ගෞරවණීයතුව පිළිගනු ලබනවා. ඒ වගේම අද දවසේදී හසිනී මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා මේ පොළොන්නරුව ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගත් මේ ප්‍රදේශයේ ඉන්න විවිධ තරාතිරම් වල තරුණ පිරිසක්. අපි සියලු දෙනාමත් වැඩසටහනට පිළිගන්නවා. ඕ රශ්මික ඒත් එක්කම මතක් කරන්න ඕනේ රශ්මික ටාගට් එකක් කියන එක අපේ මේ තරුණ හිතට විතරක් නෙමෙයි ඕනෑම වයසක ඕනෑම වයස් භේදයකින් තොර හැමෝටම ටාගට් එකක් කොහොමත් අත්‍යවශ්‍යම කාරණාවක්. ඉතින් මේ පිළිබඳව කතා කරන්න හොඳම දවස හොඳම හෝරාව මේ හෝරාව බව තුරුණු සිතේ හෝරාව බව අපි ඔබට පැහැදිලි කරනවා. අපි මුලින්ම අද ඇවිල්ලා ඉන්න තරුණියට අවස්ථාව දෙනවා Tamanගේ අනාගත සැලසුම කොහොමද තීරණය කරලා තියෙන්නේ කියලා අද දහම් හමුවෙන් රටට ලෝකෙට කියන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඒ වගේම මේ වැඩසටහන අපට විවර කර දුන් සිරස මාධ්‍ය ජාලයේ හෂිනි සහ රශ්මික අයියාගේ ඔබ දෙපළගෙනුත් අවසරයි. මම නමින් ඉමාෂි පූර්ණිමා. මම දැනට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් හැටියට තේරිපත් වී සිටිනවා. ගරු ස්වාමින් වහන්සේ අද වර්තමානයේ ගත්තහම බොහෝමයක් තරුණ තරුණියන් අතර තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ඉලක්ක සහ සැලසුම් පිළිබඳ ලොකු අවබෝධයක් ඔවුන් තුළ නැති එක. ඉතින් අද සමාජයේ ජනප්‍රිය කතාවක් තමයි මේ තාරුණ්‍ය වල්මත් වෙලා නැත්තම් හැල්මෙදුවනවා ඉබාගත යනවා වගේ කතාවක් අද අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අපි පළමුවෙන්ම හොයලා බලන්න ඕනේ මේ කතාව සත්‍යක්ද අසත්‍යක්ද කියලා. ඒ කතාව සත්‍යයක් නම් මේ වල්මත් උණු තාරුණ්‍ය ඒ මුදව ගන්න, ඒ ක්‍රියාවෙන් ගලව ගන්න, වළක්වන්න අපි කටයුතු කරන්න ඕන. ඒකට තියෙන හොඳම විසඳුම තමයි මේ බුදුදහම කියලා කියන්නේ. එක තැනකදී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙනවා. මන් මගේ ජීවිතයත් ඉලක්කයක් හදාගත්තේ මේ බුදු වදනත් එක්ක. ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනේ. ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනේ. මේකේ සරල අදහස පළමුවෙන් අපි යහපත් කටයුත්තක් ආරම්භ කරන්නට ඕනේ. ඒ වගේම දෙවන කාරණය තමයි මේ ආරම්භ කරපු යහපත් කටයුත්තේ නිරත වෙන්න ඕන. ඊළඟ කාරණය තමයි මේ යුංජත බුද්ධ ශාසනේ. ඒ කියන්නේ නිසි අවබෝධයකින් යුතුව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත්වීම. ඉතින් හාමුදුරුවනේ මටත් තිබුණා ජීවිතයේ අරමුණක්. මම මගේ ඉලක්කය කරගත්තේ පහනකින් තව 100,000 ගණනක් පහන් දල්වන්න පුළුවන් වගේ අනාගතයේ හොඳ ගුරුවරියක් වෙන එකට. ඉතින් මං ඒ මගේ අනාගත බලාපොරොත්තුවට මහන්සි වුණා, කැප වුණා. මං ඒ වෙනුවෙන් වැඩ කරා. ඉතින් මේ වෙනකොට මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් හැටියට තේරිපත් වී ඉන්නවා. අනාගතයේ මගේ බලාපොරොත්තුව තමයි මේ ශාස්ත්‍රයේ හොඳ යහපත් ගුරුවරියක් විදිහට කටයුතු කරලා රටට දැයට වැඩදායි දරු පිරිසක්, ගුණගරුක දරු පිරිසක් බිහි කරන එක තමයි මගේ අභිලාෂය වෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ.